ඊතා ගෝතයා තාම 15000 දුන්නා. විදුර ඒක අමතකත් වුණා. විමේෂ් අනේ මම පොඩි දවවක් කරාන්කෝ. පුළුවන් නම් මට රුපියල් 5000ක් දියන්කෝ. ඔබ එනකන් තමයි මං කොහමත් හිටියේ. තව ලැජ්ජ නැතුව 5000 උත් ඉල්ලනවා. හරි බං සතියෙන් දෙන්න. යාක්කෝ. අර සතියෙන් ගෙනත් දෙන්නකෝ 10000 කොහෙද කොට? ඔබට කෝල් අරන් ආන්සර් කරන්න නැතිනම් ඔබලා අයියට ගත්තා උත් කට් කරනවා. ඔයාලට සල්ලි දෙන්න තමයි වටින්නේ. පොල්ලුකාරයෝ. අඩෝ මේ සතිය මිස්සුනා කියලා නිකන් පල්ටෝක් දාගෙන ඉන්න එපා මටව දිරවන්නේ හරි. පොල්ලුකාරයෝ ඔබ මගෙන් ගේම් ඉල්ලනවද? එන අහගන්න ඉන්නෝ මේක. ඒයි යාළුවෝ නෙමෙයි උඹලා සාප ණයට අරන් කන්නේ කොහමත් අත්ති සත්තේ නෑලු අවසාන වශයෙන් මූමගේ ණය ටික ගෙවලත් නෑලු මොන කැඩේම දැම්මත් මන්නම් ආයේ දෙන්නේ නෑඩෝ කොල්ලා ඒයි කාටත් පොතුයි නීති වගන්ති උඹට කියලා විශේෂ නෑ මං එකයි සල්ලි ඉල්ලද්දී අද හෙට දෙන්නම් කීයක්දී උඹලා බොරුවේ ප්‍රතිමූර්ති ආහා බොල් ණය තිබ්බොත් වෙන්නේ උඹට යෝගී ට්‍රැක්ද චමියා උඹට හාවික් නෙමෙයි ඩෝ මං ලොකු බැලිටත් කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවෙන් හුකා ඒයි බම ඩිස් කරනවද මීට වැඩිය හොඳයි නාගනි උත් මේක ලබ්බේ සල්ලි ලොබ කැර උඹ දුන්නේ 10 කියන්නේ නිකන් ලක්ෂයක් උඹ දන්නවා මගෙන් නොදී ඉන්න පුරුද්ද ඒ උන්නත් ඒ හුත්ත ගැන කියනවා උඹ වරුවක් මොන හුත්තක්ද මං සල්ලි නොදී ඉදිරි දුනද සුද්ද දවස් 7ක් මං ගැනම හිතුවද සුද්ද උඹ ඔය බැලි කියන එක මගේ අයියා උටවදන් දැම්මොත් මම දෙන්නේ නෑ සල්ලි මං පොල්ලා ණය ගත්තේ දෙන්න කියන්නේ මං පොල්ල උඹ මට කියන්නේ පොල්ලා ණයට ගත්ත සල්ලි සතියෙන් දෙන්න මල්ලි ලක්ෂ ගණන් ණය තියෙන පොල්ලා අලුත් අවුරුද්ද ලෙලට ඉඳලා රෙද්ද ගමටම ණය ඇති පොල්ලා උඹේ ඔය සල්ලි කියාගනි හුත්ත ඕකේ මේ මොන මල කරදරයක්ද මේ කතාත් මෙහෙන්ද දන්න කතා කරන්නේ හෙලෝ ඒ සුද්දා ගෙදරනේ අනේ නෑ බං මං ගෙදර නෙමෙයි ඉන්නේ කොහෙද ඉන්නේ මම මේ ටවුන් එකට ඇවිල්ලා ඇත්තටම ටවුනද ඔව් බං අද හවසේ එන්න මොකද්ද බං මේ මට කෑල්ලක් දාලා තියන්කෝ යෝ බා ඔබ කියන කින් ඉතර කැලේ දාලා දෙන්න මම මාංශාරාද අඩෝ එහෙම කරන්න එපා මං කෑල්ලක් දාලා තියන් අයියෝ ඉතින් රුපියල් 500ක්වත් දුන්නොත් මොකක් හරි බැලුවේ what මේ විමය අපේ ලැට්ටල කපා ගන්න ඕනි බා කොහොම මේ ඔබ මට කෑල්ලක් දාලා දෙනවනේ අනිවා මමට සුපිරියක් දාලා දෙනවා මේ විමය මම මේ බයික් එක පොඩ්ඩක් ගත්තා මමට අනිවාර්යෙන් කෑල්ලක් දාලා දෙන්න හරි මචං පරිස්සෙන් බලන්න ඩමියා මේ දැන් කවද්ද බං ඔබ මට කෙල්ලෙක්ට සෙට් කරලා දෙන්නේ ළඟදීම මචං ළඟදීම මට තව උඹෙන් වැඩ ටිකක් නෑ මම මේ කිව්වේ මේ තාඩි ගලා ඉතින් සෙට් කරලා දෙන්නම්කෝ බලන්න උඹට මේ කෙල්ලෙක් සෙට් කරලා දෙන්නත් ඕනේ ඒත් මේ පොලිටික් කඩා ගන්න විදිහන්නේ උඹට පොල් ගස් නැග ගහගෙන මේ මන්ද මේවා කරන එක හරිදත් කියලා ඩමියා මේ ඔබ මට අනිවාර්යෙන් කෙල්ලෙක් සෙට් කරලා දෙනවනේ ඔව් සුද්දා අනිවාර්යෙන් කොහෙන්ද මියන්කෝ Wait a minute. Who are you? හරි මචං ලේස් එක ගැට ගැහුවා අඩෝ එලගිරි බා හරි බාප්පේ හෙට 3ටද බාපේ හරි මං කොල්ලෙක් යවන්න එයාපෝට් එකට මේ විමයා මොඹට පට්ට කැල්ලක් දාලා දෙන්න හෙට පාන්දර 3ට එයාපෝට් එකට ඵලයන් අනේ චමියා මට හෙට ගමනක් යන්න තියෙනවනේ මොකක්ද උඹ කිව්වේ නෑ බං නෑ මට නානේ ගියා මම උඹට පට්ට කැල්ලක් දාලා දෙන්න මෙච්චර කට්ටකන උඹට හෙට පාන්දර 3ට එයාපෝට් එකට ගිහලා බාප්පා එක්කන් එනවා වගේ පුංචි උදව්වක්වත් කරන්න බෑනේ නෑ මං කියන්නේ පොඩ්ඩ අහනවා නෑ මචං කතා කරන්නේ ආයේ ඒවා ඉවරයි කැලි දාලා දෙන්න අපිට මං උනේ පුංචි උදව්වක්වත් කරන්න බෑනේ හරි මේ චමියා මං යන්න අවුලක් නැහැ ඒන් ප්‍රශ්නයක් නැහැ අන්න මරන්කෝ ඔම ඉතින්
බං මට උනත් උඹට කෙල්ල සෙට් කරලා දෙන්න ඉතින් ඈ